මගේ නම නිෂා. මම වයස අවුරුදු 30යි. මම තනියම ජීවත් වෙනවා. මම විවාහ වෙලා හිටියේ. ඒත් අපි අතර අසමතුලිත බවක් නිසා අපි වෙන් වෙලා ගියා. ඒ දේ මට දුක් දිනු ඇති කළාටත් වඩා මට ගත්ත එක හොඳ තීරණයක් වෙලා තියෙනවා කියලා අද මට හිතෙනවා. මම මේ දවස්වල වැඩ කරන තැනක් තමයි පාරේ ඇතුල් වෙලා තියෙන ලස්සන නව පසුබැසුණු ඇඳුම් කඩයක්. කඩේ නම නිවන් වස්ත්‍ර. මම එතන විකුණුම් සේවිකාවක් ලෙස වැඩ කරනවා. එතන වැඩ කරන එක මට ආදරෙයි. මට අලුත් ඇඳුම් හඳුන්වා දෙන එක, මිනිස්සුන්ට උදව් කරන එක, ඊටමත් ආතතියෙන් තොරව වැඩ කරන්න පුළුවන් එකක් වගේ තැනක්. මගේ ජීවිතේ මට විශ්වාසයක් දීලා තියෙන්නේ මේ තැන. ඒත් මට දැනෙන්නේ කෙනෙක් වගේ හිස්කමක්. හරිම දිග කාලයකට පස්සේ මම හැමදාම හිතනවා මටත් ආදරේ කියන. මගේ උනන්දුව අගය කරන කෙනෙක් තිබුණා නම් කොහේ හරි එතකොට මගේ ජීවිතය සම්පූර්ණ වෙයි. මම දැන් ආයේ විවාහ වෙන්න හිතනවා. හැබැයි මෙවර මම හොඳින් හිතලා තීරණයක් ගන්න හිතනවා. මට ඕනේ කෙනෙක් කියනකොට තරුව ඒ කෙනා මට ගරු කරනවට වඩා මාව තේරුම් ගන්න කෙනෙක් වෙන්න ඕන. තරුව ඒ කෙනා ගැඹුරු කතා කරලා නැත්තම් ආදරේ කියලා ලස්සන වචන කියන කෙනෙක් වෙන්න ඕන නැහැ. තරුව මට ඕන කෙනා හරිම සරලයි, ගුණවත්. හොඳ හිතක් තියෙන කෙනෙක්. තරුව ඔහුට මගේ අත හදාගෙන ජීවිතේ බර මට එකම දරන්න පුළුවන් වෙන්න ඕන. තරුව ඔහු මගේ මිතුරන්ට, මගේ පවුලේ අයවලුන්ට ගරු කරන කෙනෙක් වෙන්න ඕන. තරුව හරිම වටිනා වචන එකක් තමයි නැවත විශ්වාසය. ඒක ගොඩ නැගවන්න පුළුවන් කෙනෙක් මට ඕනේ. මම එක දවසක් කඩේ වැඩ කරද්දී ලස්සන රුචිරව ඇඳගෙන සරල හැසිරීමක් තියෙන මිනිහෙක් ඇතුළු වුණා. ඔහුට ජැකට් එකක් ඕන කියලා කිව්වා. ඔහුගේ කටහඬ පහළ වෙලා නියම වෙහෙසක් නැති ගෞරවයෙන් කතා කරන කෙනෙක් වගේ හිතුණා. මම ඔහුට උදව් කළා. ඔහු නම කියන්නේ සංජීව කියලා. ඔහු කතා කළ හැටි, මට කියන ආකාරය, ඔහුගේ ඇස්වලින් දිස්වෙන උණුසුම ඒවා මට අමුතු හැඟීමක් දුන්නා. ඔහුටත් විවාහය අසාර්ථක වුණාලු කියලා පසුව මට තේරුණා. ඒත් ඔහු ඒ අතීතයේදීම නවතිලා නැහැ. ඔහු අලුත් ජීවිතයක් පටන් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්. අපි දවස් කිහිපයකින් පස්සේ අමුතු යාළුවෙක් වුණා. දවසක මම ඔහුගේ අතට අල්ලගෙන පැවසුවා, සංජීව, මම තනියම ජීවිතේට සෙරිනවට වැඩිය ආදරය කරන්න කෙනෙක් එක්ක ජීවිතේ ගත කරන්න කැමති. ඒ හැමදාම ආදරේ කියන කෙනෙක් වෙන්න ඕනේ නැහැ. හැබැයි හැමදාම මාව තේරුම් ගන්න කෙනෙක් වෙන්න ඕන. ඔහු මට බැලුවා. ඔහු ඇසින් කඳුලක් දැක්කා. ඒත් ඔහු hina වෙලා කිව්වා, නිෂා, මම ඒ කෙනා වෙන්න සූදානම්. මට සංජීවව මුලින්ම දැක්කේ ඉරිදා දවසක. එදා අපේ කඩේ වැඩිය වැඩක් නැහැ. අයෙකුට උදව් කරන්න බලා හිටිය දවස්වල ඒක හුඟක් අලුත් දෙයක්. ඒ නිසා ඔහු ඇවිත් ඇඳුම් බලන්න පටන් ගත්ත ගමන් මට හිතෙන්න ගියා මේ මිනිහා ගුණවත් මිනිහෙක් වගේ. ඔහු ගත්තු ඇඳුමක් හැමදාම වගේම පැමිණෙන්න පටන් ගත්තා. එක දවස්වලට පස්සේ අපි කතා කරන එක වැඩි වෙයි. ඔහුට මට වගේම එකී අතීතයක් තිබුණා. ඔහුත් විවාහ වෙලා පසුව වෙන් වෙලා ජීවිතේ අලුතෙන් පටන් ගන්න උත්සාහ කරන කෙනෙක්. ඔහුගේ රැකියාව නම් ලොකු එකක් නෙවෙයි. ඔහු තනිවම මෝටර් බයිසිකල් අලුත් වැඩියා කරන වැඩ කටයුතු කරන කෙනෙක්. ඒත් ඔහු තමන් කරන වැඩට ආදරෙයි. ඔහුට සල්ලි වලට වඩා වටිනාම දේ තමයි විශ්වාසය, ගුණය සහ සත්‍යතාව. අපි එකිනෙකට හරිම හොඳ මිතුරන් වෙලා. අපිට එකිනෙකට කියන්න තියෙන කතා ගොඩක්. සංජීවට මට ආසයි කියන එක මම හොඳටම දැනෙනවා. ඒත් ඔහු කිසිදා මට බලෙන් හෝ බලපෑමෙන් කිසිම දෙයක් කිව්වේ නැහැ. ඔහු හැම විටම මගේ සෙරිනම අගය කළා. එක දවසේ අපි කඩේ පස්සේ හදපු කුඩා වාටියකට ගිහින් කෝපි එකක් බොනවා. ඒ වෙලාවේ ඔහු කිව්වා, නිෂා, ජීවිතේ ආයේ පටන් ගන්න එක සරල දෙයක් නෙවෙයි. ඒත් මම හිතනවා හැම කෙනෙක්ටම දෙවියන්ගෙන් දෙවෙනි අවස්ථාවක් ලැබෙනවා. මට නම් හිතුණා මගේ දෙවෙනි අවස්ථාව වගේ එකක් තමයි ඔයා. මට ඒ වචන අසා මොහොතකට පහුගිය දේවල් හැම දෙයක්ම මතක් වුණා. විවාහය, විශ්වාස භංගය, අහිමි වුණු විශ්වාසය, තනිකම. ඒවාට අතරේ ඔහුගේ වචන උණුසුම්ව පෙනෙන්න පටන් ගත්තා. මම කිව්වා, සංජීව, මම ආයේ ආදරේ කියන්නත්, විශ්වාස කරන්නත් ගොඩක් බියෙන් ඉන්නවා. හැබැයි ඔයා වගේ කෙනෙක්ගේ අසලදී මට ආරක්ෂාවක් තියෙනවා වගේ දැනෙනවා. එදා පස්සේ අපිගේ සම්බන්ධය එක අලුත් අදියරකට ගියා. අපි එකට ආහාර වට්ටෝරු කරගන්න පටන් ගත්තා. බොහොම ලස්සනව කාලය ගත කළා. ඔහු මගේ පවුලේ අය හමු වුණා. මමත් ඔහුගේ අයවලුන්ට හුරු වෙලා ගියා.
අපි යාළුවෝ වශයෙන් පටන් ගත්තාට හුඟ දවස් යනකොට අපි දෙදෙනාම එකම සිහිනයක් දැක්කා එකට ජීවිතේ ගත කරන්න. ඔහු එක් දවසක මට කිව්වා නිෂා ඔයාටත් මටත් ජීවිතේ අලුත් පටන් ගැනීමක් ඕනේ. අපි එකට පටන් ගන්නවද? මම hina වෙලා කිව්වා ඔයා එක්කනම් මම බිය නැහැ. අපි දෙදෙනා ලිහිල්ම විවාහයකට සූදානම් වුණා. ලොකු උත්සවයක් නෙවෙයි. යහළුවන්, පවුලේ අය, හිතවතුන් පමණක්. කඩේ අයත් එදා අලුත් ඇඳුම් පළඳිලා මට ලස්සන වෙන්න උදව් කළා. විවාහය පසුව අපි දෙදෙනාම එකට කුඩාම ගෙදරක් ගත්තා. ඒ ගෙදර පිරිසිදු කරලා අපිටම සරිලන විදිහට හැඩ කරලා ජීවිතය පටන් ගත්තා. සංජීවගේ බයිසිකල් ව්‍යාපාරය මමත් එක්කගෙන ගියා. මම ඒකේ ගිණුම් විකුණුම් වැඩ ටිකේ උදව් කළා. කඩේ වැඩ පස්සේ අපි බොහෝ දවස් අපේම ගෙදර වැඩ කරමින් ගත කළා. දැන් අපිට සති අන්තවලට එක ගමන් යන්න, සමහර විට මුහුද අසල යන්න වගේ ලස්සන කාලයක් තියෙනවා. මම අද මේ කතාව කියන වෙලාවේ මට හිතෙන්නේ ජීවිතේදී කඩවුණු හීන නැවත ගොඩනගන්න පුළුවන් කියලා. අහිමි වුණු ආදරය නැවත හමු වෙන්න පුළුවන්. හරිම මනාප හදවතින් සින්දුවක් වගේ ජීවිතේ ගෙවන්න පුළුවන්. සංජීව එක්ක ජීවිතේ ආයේ පටන් ගත්තේ ඒක පුදුම අලුත් හැඟීමක්. අපි දෙදෙනාම අතීතයේ තිබුණු කඳුලත් හිස්සත් අමතක කරගෙන අලුත් හිනාවක් එක්ක ජීවිතය ගෙවන්න පටන් ගත්තා. එදා අපි ජීවිතය නුඹටයි මටයි කියලා ලියලා අලුත්ම බිත්තියකට ලස්සන චිත්‍රයක් එකට අඳිනකොට මට හිතෙන්න ගියා මේ තමයි මගේ සතුට. සංජීව හැමදාම උදේ නැගෙන්නේ මට කෝපි එකක් හදලා. ඒ කෝපි එකේ රස මට හැමදාමත් ලස්සනම ආදරේ කියන වචන වගේ. මමත් උදේ කඩේ යන්න හදනකොට ඔහු හිමින්ම කියනවා. දැනුනේ නැහැ ඔයා නෑ කියලා. ඒ වචනවලට වඩා වටිනාම දෙයක් මට ජීවිතේ නැහැ. අපි කාලෙකට පස්සේ අලුත් බලාපොරොත්තුවක් ගත්තේ අපේම පෝෂණීය ආහාර විකුණුම් ව්‍යාපාරයක් පටන් ගැනීම. මම සංජීවට කිව්වේ දෙන්නා එකටම කරන ව්‍යාපාරයක් තිබුණොත් ලස්සනයි නේද? ඔහු hina වෙලා කිව්වේ එහෙනම් ඒක හෙටම පටන් ගමු. අපි කුඩාම කුටියකින් පටන් ගත්තා. පළවෙනි දවස්වල සෑහෙනම අර්බුද තිබුණා. සමහර දාවල් විකුණන්නෙම නැහැ. හැබැයි අපි කිසිදා හැරිලා නැහැ. අපි හදලා දුන්නා හොඳම ගුණාත්මක ආහාර සින්දුවක් වගේ සේවාව. ඒක නිසාම දැන් අපේ ව්‍යාපාරය දිවෙනවා. අපිගේ කාර්යාලය අසල කුඩා පාසලකට පාසල් ආහාරත් දෙනවා. මම ඒ බාලිකාවන්ට ආදරෙන් කතා කරනකොට වුන් කිව්වේ අක්කේ ඔයා වගේම අයෙක් අපිට මවක් වගේ. ඒ වචන මට හිතෙන්න හරිම ගුළු ගිය හැඟීමක්. සංජීවට දැන් ඔහුගේම කුඩා බයිසිකල් අලුත් වැඩියා ගෙදර තියෙනවා. එහෙදි ඔහු ඉන්න හැටි බලනකොට මම ඔහුට ආදරේ කියන හැම හේතුවක්ම මට මතක් වෙනවා. ඔහුට තමන් කරන වැඩේ මම කරන්නේ එකටම සම්බන්ධයි. අපිට දැන් තියෙන්නේ කුඩා වාහනයක්. මුලින්ම ගත්තේ උඹලට විතරක් එන්න පුළුවන් වගේ වාහනයක. හැබැයි අපි ඒකෙන් සංසුන්ව ගමන් කළා. සෑම සෙනසුරාදාකම අපි කවදාවත් නොගිය තැනක් යනවා. මුහුද, ගඟ, කඳු වැටියක් හැම තැනෙම අපි එක්ක. අද අපි සිහින දැක්වන්නේ එකටම වාණිජ ගෙදරක් හදාගන්න. පොඩි ගෙදරකින් පටන් ගත්තත් දැන් අපි එක්ක ඉන්න හැම අයම කියනව ඔයාලා දැක්කාම ආදරේ කියන වචනය තේරෙනවා. මම කවදාවත් හිතපු නෑ මට ආයෙත් ආදරේ කියනවා කියලා. ඒත් අද මම විශ්වාසයෙන්ම කියන්න පුළුවන් ආදරය තවමත් තියෙනවා. හරි ආදරය තවමත් පවතිනවා. අපේ ආහාර ව්‍යාපාරය පටන් ගත්තේ කුඩාම බඩු ටැබ්ලයක්. හැබැයි දැන් අපිට තියෙන්නේ සීනිමෙන් හැඩ කළ ආහාර කඩයක්. නම නම් සන්නිස් සංජීව සහ නිෂා එක්ක හදපු නම. හැමෝම හුරු වෙලා තියෙන්නේ සන්නිස් කියන නමට. සෑම දවස්කම අලුත්ම වට්ටෝරුවක්. උදාහරණයක් විදිහට අපි හදන වට්ටප්පා එකක් නම් මහජනතාව කියනවා මේක රසට වගේම ආදරෙන් හදපු එකක්. ඒ වගේම අපි පිරිසිදුකම, සේවාව සහ ආදරයෙන් කතා කරන හැටි හින්දා ගොඩක් අය එනවා. මම කඩේ වැඩ කරනකොට සංජීව ඔහුගේ බයිසිකල් ගෙදරට යනවා. ඔහුගේ වැඩෙත් දැන් විශාල වෙලා. ඔහුට දැන් තවත් දෙන්නෙක් උදව් කරනවා. ඉදින් අපි සිහින දැක්කා වාහනයක් ගන්න. පස්සේ ඉඩමක්, නිවසක්, ඒ වගේම පස්සේ ගොවි තැනක් හෝ කුඩාම විලාසිතා ගෙදරක් හදන එකක්. අපි පළමුව ගත්තේ කුඩා වෑන් එකක්. ඒකෙන් බඩු රැගෙන යන්න, විදුලි උපකරණ ගෙන්නවන්න සලස්වන්න පුළුවන් වුණා. සංජීව කිව්වේ දැන් අපිට වෙනම සීට් එකක් තිබ්බානේ. දැන් අපිටම රථයක් තියෙනවා. අපි වාහනේත් එක්ක මුහුදු පිට ඉඳලා උඩරට දක්වා ගමන් කළා. එතනදී අපි ගත්ත තීරණයක් තමයි නගරේම කටුක හැඩයෙන් පසෙක වෙලා සාමකාමී පරිසරයක ගෙදරක් ගන්න.
සංජීවගේම යාළුවෙකුගෙන් අපි දැක්ක කුඩා ඉඩමක්. එතැන පස්වැල් ලස්සනයි, අසල කඳු වලට දිස්වෙන දසුනක් තියෙනවා. එතැනදී අපි හිතුවා මේ තමයි අපේ හෙට දිනය. ඉඩම මිලදී ගත්තට පස්සේ අපි ටික ටික ගෙදර ගොඩනගන්න පටන් ගත්තා. මුලින්ම වාටියක්, පසුව කුස්සියක්, අවසානයේ නිදන කාමර. මම ඒක අලංකාර කරන්න ආදරෙයි. හැම බිත්තියකටම මමම අඳින ලස්සන ලක්ෂණ තියෙන චිත්‍ර. සංජීව නම් තෙරුණු ගහ කැපලා වහලය හදන විශේෂ කාර්යයක නියුතුයි. අපිගේ ජීවිතේ දැන් සරලයි ඒත් පිරිපුන්. මම උදේ නැගිටිනකොට ඔහු මට කියනවා. දැන් මගේ ලොකුම ජයග්‍රහණය ඔයා. මම hina වෙන්නේ හුඟක් විතරක් නෙවෙයි මගේ හදවත පිරෙන තරමින්. සංජීව එක්ක ජීවිතේ අලුත් හැඳිමක් අඳින්න ලැබුණේ ආදරේ කියන වචනවලට වඩා වැඩි දෙයක්. ඒ තමයි සමීපත්වය, විශ්වාසය සහ එකිනෙකාගේ හීනවලට ගරු කිරීම. දැන් අපි තවත් සිහිනක් දකින්න පටන් ගත්තා. ඒ තමයි කුඩා පවුලක්. අපි හිතනව ළමයෙක් ලොවට ගෙනෙන එක. සංජීව කිව්වේ ඔයා වගේ අම්මා කෙනෙක් ලොකෙට වාසියක්. මම හිතනවා ඔහු වගේ තාත්තා කෙනෙක් ලොකෙට සෙරිනමක්. වසරක විවාහ ජීවිතය පුරාවට අපි ආදරේ කියන වචනයට වඩා වැඩි දේවල් කරන්න ඉගෙන ගත්තා. එකිනෙකාට උදව් කරන්න, හරි වෙලාවට අසන්න සහ සමා වෙන්න. ඉතින් මේ හැම දෙයක් අතරම මම දවසක් උදේ නිදාගෙන ඉඳිද්දි මට හුඟක් වෙනස් හැඟීමක් වුණා. හිතෙන්නේ මට දැන් වෙනස් වෙලා වගේ. සංජීව මට බලලා කියනවා ඔයා හොඳේද? මම hina වෙලා කියනවා ඔව්. හැබැයි හිතෙන්නේ අපිට කුඩා තැනියෙක් එනවා වගේ. ඔය වචන අසා සංජීව ග්ලාස් එක අතහරිලා මට නැවතී හරි දිග ඇහැරලා බලාගෙන හිටියා. ඔහු කිව්වේ ඔයා ඇත්තටම කියනවද? අපිට ළමයෙක් එනවද? මම හෙමින්ම හිස බාගෙන කීවා. ඒ දවසේ පටන් ගන්නේ අපේ ජීවිතේ අලුත්ම චැප්ටරයක්. සංජීව තාත්තා කෙනෙකු වන්නේ කොච්චර ආදරේ කියනවද කියලා මට තව දැනෙන්න ආරම්භ වුණා. ඔහු හැමදාම රැයට කතා කරනවා බෙබි එකට. අපේ පුංචි සන්නි තාත්තා එක්ක ඉක්මනට එන්න හරිද කියලා. අවුරුදු 8 මාසකට පසුව අපිට ලැබුණ පුංචි කුටියක වාසනාවක්. ඒ නම තීහානි. උයනේ උදේ සංසුන් සුළඟට hina වෙන්න පටන් ගත්තා. අපි කවදාවත් දැක්ක නැහැ ඒ තරම් පිරිසුදු. මයනු පුංචි මුහුණක්. සංජීව ඇයව ඔහුගේ ජීවිතේ ආලෝකය කියලා කියනවා. මට දෙන්නාම හොයාගන්න ලැබුණා කියලා. තීහානි hina වෙනකොට මම සංජීවට බලලා කියනවා මේ hinaවක් එක්ක අපේ පරණ හැම කඳුලම වතුරේ ගියා වගේ. අපි දැන් ඉන්නේ කුඩා නිවසක ආදරේ කියන වචනවලට වඩා වැඩි හැඟීමක් තිබෙන පවුලක. උදේ සංජීව තීහානිට කතා කරන හැටි මම කුස්සියේ හදන ආහාරවලට ඇයගේ රිදෙන හඬ, සවස කාමරේ ගෙඩි ගහන හඬ. මේ හැම දෙයක්ම අපේ ජීවිතයේම සංගීතය වගේ. සංජීව කියනවා අපිට දැන් තියෙන්නේ හෙට දවසට සතුටක් හදාගන්න ජීවිතයක්. මම කියනවා ඔයාටත් තීහානිටත් හමු වෙලා මම වාසනාවන්තයි. අවුරුදු ගාණක් ගියේ මට තේරෙන්නේ නැතිවයි. අපේ පුංචි තීහානි දැන් පාසල් යන විශාලී කෙල්ලෙක්. උදේ පාසල් යන්න හැදිලා වාහනේ පේට්ටිසද පැන් එකත් අරගෙන අම්මයි තාත්තයි ජය වේවා කියන හඬ තමා අපේ ගෙදර උදෑසන සංගීතය. ඇය පාසල් වලට, මිතුරන්ට, ගුරුවරුන්ට ඉතාම ආදරෙයි. හැමෝම කියනවා තීහානි නම් ලස්සනට වගේම සිත් ගන්නාසුළු කෙනෙක්. සංජීව දැන් ගොඩක් දේවල් විදියට සාර්ථකයි. අපේ ආහාර ව්‍යාපාරය දැන් නගර 3කම තියෙනවා. ඔහුට Tamanගේම කාර් එකක් තියෙනවා. මාත් දැන් අලුත් අයියා එක්ක රෙදි කඩයක් පටන් අරන් තියෙන්නේ. නව විලාසිතා අලුත්ම රෙදි පෙට්ටිය මම හැමදාමම ඒකට ආදරෙයි. කොච්චර ව්‍යාපාර යනවද කියලා කීවට අපිට හරි සතුටු වෙන්නේ සරල දේවල් වෙනුවෙන්. උදාහරණයක් විදිහට සංජීව උදේ තීහානිට පාඩම් කියනවා. මම කුස්සියේ රස කෑමක් හදනවා. තීහානි අපේ දෙන්නාටම කවි කියනවා, චිත්‍ර අඳිනවා. ඒ තරම් සතුටක් වෙන දෙයක් නෑ. අපිට දැන් විදේශයකටත් යන්න හැකි වෙලා. පළවෙනි පාරට ගියේ මැලේසියාවට. තීහානි කියනවා මම පළවෙනි පාරට ගුවන් යානයක ඉඳලා අහසින් තාත්තගේ අත් බැඳගෙන එනවා. ඒ ගමනේදී අපි ගොඩක්ම තෙරපුණා hina වෙලා, සෙරින වෙලා. ජීවිතය කොච්චර ලස්සනද කියලා තවත් වතාවක් දැනගන්න. අවසානයේ මම හිඳගෙන හිතනවා ජීවිතය පළමු වෙලා අඳුරු වුණාට ඒකෙන්ම ලැබුණ ආලෝකය තමා මේක වටිනා කරන්නේ. සංජීවට මට හමු වෙලා ඒ වාසනාව. තීහානි කියන සංසුන් අනාගතය මේ හැමදේම එකතු වෙලා මට කියනවා ඔයා හරි තීරණය ගත්තා. මම හෙමින්ම සිනාසෙන්නේ මගේ කඳුලෙන්.